Hi, I'm Roshan Derling. අපි අද කතා කරමු පොඩ්ඩක් ක්‍රිකට් ගැන. මේ දවස්වල T20 World Cup එක යනවා. අද ඉන්දියා නිව්සීලන්ත World Cup final එකේ තියෙන දවස. ක්‍රිකට් ගන්න පාවිච්චි කරනවා මේ වගේ leather ball එකක්. leather ball එකේ බර ග්‍රෑම් 156ක් වෙනවා. අපි කියනවා පිච් එක කන තීරුව. ඒක යාර 22ක් දුරයි. යාර 22ක් දුර පිච් එකක ග්‍රෑම් 156ක් බර බෝලයක් පාවිච්චි කරනවා වේග පන්දු යවන්න. ඔයාලා දන්නවද දැනට ලෝකේ යවලා තියෙන වේගවත්ම පන්දු යවලා තියෙන පාකිස්තානු ක්‍රීඩක ෂොයිබ් අක්තර්. ඒකේ වේගය පැයට කිලෝමීටර් 161.3ක් වෙනවා. ඔයාලා දන්නවා හයිවේ එක උනත් මැක්සිමම් යන්න දෙන වේගය පැයට කිලෝමීටර් 100යි. සාමාන්‍ය ක්‍රිකට් වල වේග පන්දු යවන්නේ ඇවරේජ් බෝල් කරනවා පැයට කිලෝමීටර් 138 140 130 150 අතර ඇවරේජ් වේග පන්දු යවන්නේ බෝල් කරනවා. යාර 22ක් දුර ඒ පොඩි තනතීරුවේ පැයට කිලෝමීටර් 140ක් 150කට එන ග්‍රෑම් 156ක් බර බෝලයක් එද්දී අපිට තප්පරයකටත් අඩු කාලයකදී අපිට ඩිසයිඩ් කරන්න වෙනවා ඒ බෝල් එකට ෆ්‍රන්ට් ෆුට් බැට් කරනවද බැක් ෆුට් බැට් කරනවද කට් කරනවද පුල් කරනවද එහෙම නැත්නම් පන්දුව නිදැල්ලේ යවනවද මේ හැම තීරණයකම අපිට ගන්න වෙන්නේ තප්පරයකටත් අඩු පොඩි කාලයක් ඇතුළත. මේ ක්‍රිකට් ක්‍රීඩාව අපි ලේසියෙන් බැලුවට එන්ජොයි කරාට මැද්දට ගියපුවම සෙල්ලම් කරන එක හරි ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ඒ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් පිච් එක මේ වගේ පැට් ග්‍රෑම් 156 බෝලයක් වැදිලා මිය ගියපු ක්‍රීඩකයෙක් පවා ඉන්නවා. උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියානු ජාතික පිල් හියුස් ග්‍රවුන්ඩ් එකක මේ වගේ වේ පන්දුවක් ඔළුවේ වැදිලා ජීවිතක්ෂයට පත් වෙනවා. මම කියන්න හදන්නේ මේ වගේ වේගයෙන් එන පන්දුවක් තප්පර එකකට අඩු කාලයකින් ලකුණු රැස් කරද්දී ඔයාලා දන්නවා අපිට ෆීල්ඩර්ස්ලා ඉන්නවා ග්‍රවුන්ඩ් එකේ දාලා. ෆීල්ඩර්ස්ලා 11 දෙනෙක් ඉන්නවා. අපි පොඩි කාලයක් ඇතුළත අපිට හරි තීරණ ගන්න වෙනවා ලකුණු රැස් කරන්න. අපි ගන්න හරි තීරණයක් වාරයක් ගානේ අපිට අවුට් නොවී ඉන්න පුළුවන්. ඒ වගේම අපිට නිවැරදි බෝලර් නිවැරදි පහරවල් එල්ල කරලා ලකුණු රැස් කරන්න පුළුවන්. හැබැයි පන්දු යවන්නේ හැමතිස්සෙම කඩුල්ලක් ලබා ගන්න අදිෂ්ඨානය. ඒ වගේම ග්‍රවුන්ඩ් එකේ ඉන්න ෆීල්ඩර්ස්ලා ඉන්නේ ගහන පාර නවත්තන්න සහ කැච් එකක් අල්ලන්න බලාගෙන පිටිකරුවව දවාගන්නේ කොහොමද අවස්ථාවක් උදා කරගන්නේ කොහොමද ඔහුව දවාගන්නේ කියන අදිෂ්ඨානයෙන් තමයි ග්‍රවුන්ඩ් එකේ. ඒක ඇප්ලයි කරන්නකෝ අපේ පෞද්ගලික ජීවිතේ. සමාජයේ ඉන්නවා අපි ගන්න හරි තීරණයක් ගානේ අපේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. ක්‍රීඩකයේ ලකුණු රැස් කරනවා වගේ අපේ ජීවිතේට යම් දේවල් එකතු කරගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ග්‍රවුන්ඩ් එකේ ලකුණු නවත්තන්න ඉන්න ෆීල්ඩර්ස්ලා වගේ සමාජයේ අපේ අතින් වැරද්දක් වුණොත් අපිව අවුට් කරන්න බලාගෙන ඉන්න පිරිස බොහොම වැඩි. පෞද්ගලික ජීවිතේ, රාජකාරී ජීවිතේ මේ දේ එකම දේ අපිට ඇප්ලයි වෙනවා. ඒක නිසා ඔයගලන්ට ක්‍රිකට් මැච් එකක ලකුණු රැස් කරනවා වගේ පෞද්ගලික ජීවිතේ ලකුණු රැස් කරන්න හොඳ දේවල් එකතු කරගන්න සාර්ථකත්වයේ කරා යන්න නිවැරදි තීරණ අපිට අනිවාර්යයෙන්ම ගන්න සිද්ධ වෙනවා. ක්‍රීඩකයේ ලකුණු 100ක් ගහනවා වගේ අපේ ජීවිතේ සාර්ථකත්වයට යන්නේ. ඒකම ඔයගලන් දැනගන්න ඕනේ. අපි නවත්තන්න ග්‍රවුන්ඩ් එකේ ෆීල්ඩර්ස්ලා ඉන්නවා වගේ සමාජයේ අපි වැරද්දක් කරන එකම බලාගෙන ඉන්නවා අපිව අවුට් කරන්න. මොහොතක් සිතන්න. නිවැරදි තීරණ අරගෙන හරි ලකුණු රැස් කරලා නොදෙවි ලොකු ඉනිං එකක් ගහන්නේ කොහොමද? නැත්තම් අපිව අවුට් කරන්න බලන් ඉන සමාජයට අපි වැරදි පහරවල් ගහලා අපේ ඉනිම ඉක්මනට ඉවර කරගන්නවා. මොහොතක් සිතන්න. Thank you මගේ නාලිකාවත් එක්ක දිගටම රැඳී සිටියට. අද ක්‍රිකට් ගැන කතාවක් කරා වගේ තවත් දවසක අලුත් දෙයක් එක්ක මම ඔයගලන්ව හම්බ වෙනවා. නාලිකාව subscribe කරන්න, comment කරන්න,
තව අලුත් වීඩියෝ එකකින් මොනවද බලන්න කැමති දෙයක් තිබුණොත් කියන්න. මම මේක ජීවිතේට එක්ක එකතු කරලා අලුත් දෙයක් සමගින් මම ඉක්මනට ඔයගොල්ලෝ හම්බ වෙනවා. Thank you very much.